සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ අවසානයේ වෙන්නේ මොකක්ද කියලාත් හිතාගන්න බැරි කුතුහලයේ උපරිමයෙන් තියෙන thrill එකේ බලන්න පුළුවන් සුපිරිම crime thriller film එකක්. ඉතින් මේ film එකේ කතාව මෙහෙමයි. අද අපේ කතාව ගලාගෙන යන්නේ තෝමස් සහ ඩේවිඩ් කියන චරිත දෙක වටා. තෝමස් කියන්නේ ඩේවිඩ්ගේ අක්කාගේ පුතා. ඒ කියන්නේ මාමයි බෑනයි. ඒ ඩේවිඩ් අවුරුදු 20 දී හිරේට යන්න සිද්ධ වෙනවා. මේ නිසා තෝමස් තනි වෙනවා. ඒ විදිහට අවුරුදු 15කට පස්සේ හිරේ නිදහස් වෙන ඩේවිඩ් තෝමස් හොයාගෙන ඇවිත් සල්ලි ටිකක් හොයාගන්න විදිය ගැන කල්පනා කර ඉන්නවා. මේ අතර ඩේවිඩ් තීරණය කරනවා සල්ලිකාර ව්‍යාපාරිකයෙක්ගේ එකම දුව වෙන සුවේතව පැහැරගෙන කප්පමක් ඉල්ලන්න. ඉතින් ප්ලෑන් කරපු විදිහටම මේ දෙන්නා එකතුලා මේ පැහැර ගැනීම කරනවා. ඒත් අවසානයේදී ඩේවිඩ්ගේ මේ ප්ලෑන් එක වෙනම පැත්තකට හැරෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ඔයාලට හිතා ගන්න බැරි අවසානයක් තියෙන ත්‍රිල් එකේ බලන්න පුළුවන් මේ සුපිරිම් ෆිල්ම් එක තමයි 2018 රිලීස් වුණ එච්චරිකයි එදු මනිතරිගල් නඩමාඩු ඉඩම් කියන ටැමිල් ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා සියලුම දෙනාට ෆිල්ම් එකේ අවසානයේ වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු ඩේවිඩ්ට අවුරුදු 15කට හිරේට යන්න සිද්ධ වෙන හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මේ පැහැර ගැනීමත් එක්කම සුවේතට මොන වගේ දරුණු සිද්ධි වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඩේවිඩ් තෝමස් එකතුලා ගහපු මේ plan එක අවසානයේදී මොන වගේ විදිහට වෙනස් වෙයිද? ඒ වගේම ඩේවිඩ්ට සහ තෝමස්ට මේ සල්ලි එයාලගේ කරගන්න පුළුවන් වෙයිද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ඩේවිඩ්ව. ඩේවිඩ් එයාගේ යාළුවොත් එක්ක සරුංගල් යවන අතරතුරේදී මෙතනට එන තෝමස් කියලා පොඩි ළමෙක් ඩේවිඩ්ව එක්කගෙන ගෙදරට දුවගෙන යනවා. ගෙදරට යන ඩේවිඩ් සිද්ධ වෙලා තියෙන දේ දකින්නත් එක්කම එයා හොඳටම ෂොක් වෙනවා. මොකද ඩේවිඩ්ගේ අක්කගේ හස්බන්ඩ් එයාගේ බෙල්ල කපලා මරලා දාලා කියලා ඩේවිඩ් මේ වෙලාවේ දකිනවා. සල්ලි ඉල්ලුවක් දුන්නේ නැති නිසාම ඉවරයක් කළා දැම්ම කියලා ඩේවිඩ්ගේ මස්සෙනා කියනවත් එක්කම මේ තරහට ඩේවිඩ් එයාවත් මරලා දානවා. මේ තෝමස් කියන්නේ ඩේවිඩ්ගේ අක්කගේ එකම පුතා. මේ වෙලාවේ ඩේවිඩ් එයාගේ අක්කව බදාන අඬන ගමන් තෝමස් එයාගේ තාත්තව බදාන අඬනවා. එයාට නිකම්ම යන්න දුන්නොත් කවදා හරි දවසක අපිවත් මරලා දායි. ඒ නිසා තමයි එහෙම කරේ කියලා ඩේවිඩ් කියනවා. ඒත් එක්කම ඩේවිඩ් මේ වෙලාවේ තෝමස්ට කියන්නේ පොලිසියෙන් ආවම මේ වැරද්ද තෝමස්ට බාර ගන්න කියලා. මොකද ඩේවිඩ්ට වයස අවුරුදු 19ක් නිසාම එයාගේ හොඳම කාලේ නාස්ති වෙයි වගේම තෝමස් පොඩි ළමයෙක් නිසා එයා වැරද්දක් කරා කියලා පිළිගත්තොත් ලොකු දඩුවමක් නොදී ඉක්මනින්ම නිදහස් කරයි කියලා කියනවා. මුලින්ම නම් තෝමස් මේ දෙයට කැමති වුණත් පොලිසියෙන් ඇවිත් අහන ප්‍රශ්නත් එක්කම තෝමස් ඇත්ත ගැන තීරණය කරනවා. ඒත් එක්කම ඉතින් ඩේවිඩ්ව අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ මේ විදිහට දවස් ගෙවෙනකොට ඩේවිඩ්ට අනිත් හිරකාරයෝ ගොඩක් හිරිහැර කරන්න පටන් ගන්නවා. ඒ වගේම තෝමසුත් කාත් කවුරුවත් නැතිව පාරවල් ගානේ ඇවිදින දුක් විඳින ගමන් උස්මහත් වෙනවා. ඩේවිඩ් හිරගෙදරදී අත්අඩංගුවේ ඉන්න ලොකු මැරෙන්නට උදව් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හොරෙන් මද්ද්‍රව්‍ය ගෙනලා දෙනවා වගේම ඩේවිඩ්ගේ කෑම එකත් ගෙනලා දෙනවා. කාත් කවුරුත් නැතුව බඩගින්නට කන්න දෙයක් හොයාගන්න මහන්සි වෙන තෝමස් දවසක් පොලිසියට අරගෙන එන්නේ එයා කරපු වැරද්දක් අහුවෙලා. ඒ වුණත් මේ වෙලාවේ කෙනෙක් ඇවිත් පොලිසියට සල්ලි වගේක් දීලා තෝමස්ව නිදහස් කරගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අවුරුදු 15කට පස්සේ වෙන සිදුවීමක්. මේ වෙනකොට තෝමස් ටවුන් එකේ නතර කරලා තියෙන බයික් එකක් හොරකම් කරන්න තමයි හදන්නේ. ඒත් එකම එතනට එන මිනිස්සෙක් තෝමස්ගේ උරහිසට අද තියෙනවත් එක්කම තෝමස් මෙතනින් පැනලා දුවන්නේ බයික් එකේ අයිතිකාරයට එයා අහු වුණා කියලා හිතාගෙන. මේ කෙනා තෝමස්ගේ පස්සෙන්ම එළවෙන ගිහිල්ලා කොහොම හරි තෝමස්ව අල්ලගෙන කියන්නේ මගේ බෑනෝ මම ඔයාව හොයාගෙන තමයි මෙහෙට ආවේ කියලා. ඉතින් මේ ඉන්නේ අවුරුදු 15කට පස්සේ හිරෙන් නිදහස් වෙලා ආපු ඩේවිඩ්. ඒ ඩේවිඩ් මේ තෝමස්ව හොයාගෙන ඇවිත් තියන්නේ එයාගෙන් පරිගන්නවත් කලින් කරපු දේවල් වල හරි වැරද්ද කතා කරන්නවත් නෙවෙයි කියලා ඩේවිඩ් කියනවා. මොකද ඩේවිඩ් මොන දේ වුණත් තෝමස්ට හරි ආදරේ. මේ කතාවෙන් පස්සේ තෝමස් ඩේවිඩ්ව එක්කගෙන එයා නතරලා ඉන්න තැනට යනවා. තෝමස් එක්ක ෆ්‍රැන්කෝ කියලා තවත් යාළුවෙක් ඉන්නවා. ඊට පස්සේ මේ තුන්දෙනා රැහැට කාලා නිදා ගන්නවා. ඒ ටිකක් රැ වෙලා ආපහු නැගිටින මේ තුන්දෙනා එදා රැ බයික් එකක් හොරකම් කරන්න කියලා එළියට යනවා. ඒ කියන්නේ තෝමස් ෆ්‍රැන්කෝත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩ කලින් ඉඳලම කරලා තියෙන්නේ. අද ඩේවිඩ් මේ දෙන්නත් එක්ක ගිහින් පැත්තකට වෙලා මේ දෙන්න කරන වැඩේ දිහා බලන ඉන්නවා. මේ අතරෙම එතනට රැ මොර සංචාරය යන ගමන් හිටපු පොලිස් ජීප් එකකුත් එනවා. ඒ වෙලාව නම් කොහොම හරි පොලිසියෙන් මේ තුන්දෙනාට බේරෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඩේවිඩ් තෝමස් වගේම ෆ්‍රැන්කෝ පොඩියට සෙට් වෙන ගමන් එයාලා ඉස්සරහට කරන්න ඕන දේවල් ගැන කතා කරනවා. ඒ වෙලාවේ තමයි ඩේවිඩ් දැනගන්නේ තෝමස් ෆ්‍රැන්කෝත් එක්ක එකතු වෙලා බැංකුවක් මංකොල්ල කන්න යන්න හදන්නේ කියලා. ඒත් මේ බයික් එක හොරකම් කරනවා වගේ ලේසි දෙයක් නෙවෙයි කියලා ඩේවිඩ් තෝමස්ට කියන්නේ ඕන කරන සල්ලි එයා දෙන්නම් කියලා. මේ වෙනකොට තෝමස්ගෙන් කාලා බීලා ඉන්න ඩේවිඩ් මේ කියන දෙයට තෝමස්ට වගේම ෆ්‍රැන්කෝටත් මෙයා කියන දේ විහිළුවක් වෙනවා. ඒත් පුරසාරම් දොඩවනවා නෙමෙයි මම පැහැර ගැනීමක් ප්ලෑන් කරලා තියෙන කියලා ඩේවිඩ් කියනවා. ඒකෙන් ගන්න කප්පමෙන් කොටසක් තෝමස්ට දෙන්නම් කිව්වත් එහෙම නිකම්ම සල්ලි දෙන්න බෑ කියන තෝමස් මේ වැඩේට හවුල් වෙලා සල්ලි සමානව බෙදාගමු කියලා දෙන්නම තීරණය කරනවා. ඊට පස්සේ තෝමස් මේ ප්‍රදේශයේ ඉන්න සල්ලිකාර පවුල් දෙකක හැදුන ප්‍රතීක් කියලා කෙනෙක් සහ ස්වේතා කියලා කෙනෙක්ගේ ෆොටෝස් දෙකක් ඩේවිඩ්ට පෙන්නනවා. තාත්තා ලෑන්ඩ් බිස්නස් කරන නිසා වගේම පවුලේ එකම දුවේ ස්වේතා නිසාම තමයි තෝමස් කියන්නේ එයාව පැහැර ගන්න එක වැඩි වාසියක් තියනවා කියලා.
ඒ වගේම කෝටි 8ක් ඉල්ලමු කියලාත් මේ දෙන්න තීරණය කරනවා. ශ්වේතාගේ හැම විස්තරයක්ම කියන තෝමස් ඩේවිඩ් එක්ක කතා වෙන්නේ හැමදාම උදේ 6 වෙනකන් ශ්වේතට තියෙන නැටුම් පන්තියෙන් පස්සේ එයාව පැහැරගමු කියලා. ඊට පස්සේ ඩේවිඩ් තෝමස් එක්ක එකතු වෙලා ශ්වේතව පැහැරගෙන ඇවිත් හිර කරලා තියන්න පුළුවන් විදිහේ පාළු තැනක් හොයාගන්නවා. ඒ වගේම ඩේවිඩ් එයාගේ යාළුවෙක්ගෙන් පිස්තෝලකුත් ඉල්ල ගන්නවා. මේ හැම දෙයක්ම දවසක් ඇතුළත ලෑස්ති කරගන්න මේ දෙන්න පහවදා උදේ ශ්වේතගේ නැටුම් ක්ලාස් එකට වෙලා ඉන්න විදිය අපිට පෙන්නනවා. වෑන් එකකුත් නතර කරගෙන ඉන්න මේ දෙන්න දකින ශ්වේත ක්ලාස් ඉවරලා එන විදිහ. ඒත් ඒකම තෝමස් වෑන් එකෙන් බැහැලා ශ්වේතව බලෙන්ම වෑන් එකට දාගෙන එතනින් යනවා. හැබැයි මේ සිදුවීම CCTV වල රෙකෝඩ් වුණා. තෝමස්ගේවත් ඩේවිඩ්ගේවත් මුණ පේන්නේ නැහැ. කොහොම හරි ශ්වේතවත් අරගෙන මේ දෙන්න එන්නේ අතාරලා දාපු පරණ චර්ච් එකකට. ඊට පස්සේ ඇඳකට දාන ශ්වේතගේ අත් කකුල් වගේම කටත් බැඳලා දානවා. ඒ විදිහට ශ්වේතව හිර කරලා එතනින් එළියට එන ඩේවිඩ් තෝමස් එක්ක උදේ කෑම ගන්න යන තමයි ලෑස්ති වෙන්නේ. මේ අතර ඩේවිඩ් තෝමස්ට කියන්නේ එතන ඉඳලා කෙල්ලව බලා ගන්න කියලා. ඒ වගේම ඩේවිඩ් එළියට ගිහින් ශ්වේතගේ තාත්තට විස්තරය කියලා සල්ලි ගේන්න ඕන තැන කියලා එන්නම් කියලා කියනවා. මොකද ඩේවිඩ්ගේ ප්ලෑන් එකේ තියෙන්නේ හෙට උදේ වෙනකොට සල්ලි ටිකත් අරගෙන මෙහෙන් පැනලා යන්න. ඊට පස්සේ ඩේවිඩ් ශ්වේතගේ ෆොටෝ එකකුත් අරගෙන චර්ච් එකකින් එළියට යනවා. ඒත් එකම අපිට ඊළඟට පෙන්නන්නේ මේ ෆොටෝ එක ඩේවිඩ් ශ්වේතගේ තාත්තට යවන විදිහ. බිස්නස් මීටින් එක ඉන්න ශ්වේතගේ තාත්තා ඒ කියන්නේ පෙරුමාල් මේ වෙලාවේ හොඳටම ෂොක් වෙලා එතනින් නැගිටලා යනවා. ඒ අතරේ පෙරුමාල්ට වොයිස් ඉෆෙක්ට් එකක් දාපු වොයිස් මැසේජ් එකකුත් එනවා. ඉතින් එයාගේ දුව පණ පිටින් ඕනේ නම් කිසිම දෙයක් පොලිසියට කියන්න එපා කියලා වගේම සල්ලි ඕනේ කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ. මේ සිද්ධියත් එක්කම හොඳටම ෂොක් වෙලා ඉන්න පෙරුමාල් නඩරාජ් කියලා කෙනෙක්ට කතා කරලා කියන්නේ එයා ලොකු ප්‍රශ්නයක ඉන්නේ කියලා. ඉතින් මේ නඩරාජ් කියන්නේ මේ වෙනකොට විශ්‍රාමික පොලිස් ඔෆිසර් කෙනෙක්. ඊට පස්සේ පෙරුමාල් නඩරාජ්ව හොයාගෙන එයාගේ ගෙදර ගිහිල්ලා මේ විස්තර හැම එකක්ම කියනවා. ඒත් නඩරාජ් නම් කියන්නේ හොඳම දේ තමයි මේ ගැන පැමිණිලි කරන එක කියලා. ඒත් තව සති දෙකකින් ශ්වේතගේ කසාදේ තියෙන නිසාම පෙරුමාල් ඒ දෙයට කැමති වෙන්නේ නැහැ. මොකද ශ්වේතගේ මනමාලය වැදගත් පවුලක කෙනෙක් නිසාම පොලිසිය ගානේ ගියොත් එයා ශ්වේත ගැන වැරදියට හිතයි කියලා පෙරුමාල් කියනවා. මේ තරම් පෙරුමාල් නඩරාජ් ඉස්සරහා බැගෑපැත් වුණත් නඩරාජ් එයාගේ දුව නිසාම මේ දේ බාර ගන්න බෑ කියලා නඩරාජ් කියනවා. නඩරාජ් කසාද බැඳලා අවුරුදු 30කට පස්සේ තමයි එයාගේ බිරිඳට ළමයෙක් හම්බ වෙන්නේ. මේ වෙනකොට එයාගේ දුවට හදවතේ සිදුරක් තියෙන නිසාම නඩරාජ බොහොම පරිස්සමෙන් තමයි එයාගේ දුව බලාගන්නේ. නඩරාජගේ බිරිඳ මිය ගිහින් තියෙන නිසාම එයාට තමයි එයාගේ දුවගේ හැම වැඩක්ම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ දේවල් පෙරුමාල්ට පැහැදිලි කරන නඩරාජ කියන්නේ එයාට මේ දේ බාරගෙන එයාගේ දුවගේ ජීවිතයේ අවදානමක් දාන්න බෑ කියලා. ඒතදී පොලිසියට ගිහින් පෙරුමාල්ටත් එයාගේ දුව ගැන අවධානමක් ගන්න බැරි නිසාම පෙරුමාල් මේ වෙලාවේ නඩරාජට කියන්නේ ඕන කරන කට්ටිය ගෙදරට එක්කගෙන ගිහිල්ලා ගෙදර ඉඳලම මේ දේ කරන්න කියලා. ඉතින් ඒ වෙනුවෙන් යන සම්පූර්ණ වියදම පෙරුමාල් දෙන්නම් කියලාත් කියනවා. ඊට පස්සේ නඩරාජත් මේ කියපු දෙයට එකඟ වෙලා පෙරුමාල්ට කියන්නේ දුව පණ පිටින් ඉන්නවාද කියලා අර වොයිස් මැසේජ් එක එපු කෙනාගෙන් දැනගන්න කියලා. ඊට පස්සේ ඉතින් පෙරුමාල්ගේ මේ මැසේජ් එකත් එක්ක ඩේවිඩ් ටිකක් කලබල වෙන්නේ පෙරුමාල් පොලිසියට ගිහින් ඇති කියලා. ඒත් තෝමස් ෆ්‍රෑන්ක්ගේ මාර්ගයෙන් දැනගන්නවා පෙරුමාල් පොලිසියට ගියේ නෑ කියලා. පෙරුමාල්ගේ මැසේජ් එකට උත්තර යවන්න ඕන නිසාම ඩේවිඩ් තීරණය කරනවා ශ්වේතගේ වීඩියෝ එකක් අරගෙන යවන්න. මෙතනදී ශ්වේතගේ කනට එකක් ගහන්න කියලා ඩේවිඩ් තෝමස්ට කිව්වා. තෝමස් එහෙතේ කරන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ඩේවිඩ්ම ශ්වේතගේ කනට පාරක් ගහලා හොඳටම බය කරලා වීඩියෝ එකක් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ නඩරාජගේ ගෙදර වෙන සිදුවීමක්. නඩරාජට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට ශ්වේතගේ ක්ලාස් එක ළඟ CCTV දර්ශන අරගන්න. ඒ වීඩියෝ වලින් ශ්වේතව පැහැරගෙන යන වාහනේ අංකය හොයාගෙන නඩරාජ් මුලින්ම යන්නේ මේ වාහනේ ගැන විස්තර හොයාගෙන. මේ වෑන් එක මහේෂ් කියලා කෙනෙක්ගේ කියලා දැනගන්න නඩරාජ් ඊළඟට මහේෂ්ට කෝල් එකක් ගන්නවා. ඒත් මහේෂ් නම් කියන්නේ මීට දවස් දෙකකට කලින් එයාගේ වාහනේ නැති වුණා කියලා ඒ ගැන පැමිණිල්ලකුත් දාලා තියෙනවා කියලා. ඒත් එක්කම පැමිණිල්ල දාපු පොලිස් ස්ටේෂන් එකට කෝල් එකක් ගන්න නඩරාජ් දැනගන්නවා ඇත්තටම පැමිණිල්ලක් දාලා තියෙනවා වගේම ඒ සිද්ධිය දැකපු සාක්ෂිකාරයෙකුත් ඉන්නවා කියලා. ඊට පස්සේ දැන් නඩරාජ් කියන්නේ ඒ සාක්ෂිකාරයත් එක්කම කටුරූප අඳින චිත්‍ර ශිල්පියෙක් නඩරාජගේ ගෙදරට එවන්න කියලා. ඒ වගේම නඩරාජ බුද්ධි අංශයෙන් වගේම රථවාහන අංශයෙන්ුත් නිලධාරි දෙන්න ගානේ එයාගේ ගෙදරට ගෙන්න ගන්නවා. මේ අතර ඩේවිඩ් අර වීඩියෝ එකත් එක්කම වොයිස් මැසේජ් එකක් පෙරුමාල්ට යවනවා. මේ දේ දකින පෙරුමාල් එයාගේ දුව ගැන තවත් හොඳටම බය වෙනවා. ඒ අතර නඩරාජ රවි කියලා කෙනෙක්ට කතා කරලා කියන්නේ කෝල් ට්‍රැකින් සෙටප් එකක් අරගෙන තාක්ෂණික ශිල්පියෙකුත් හොයාගෙන ඉක්මනටම එන්න කියලා. ඒ වගේම පහුගිය අවුරුද්ද ඇතුළත චෙන්නයි වලින් නිදහස් කරපු අපරාධකාරයන්ගේ ලැයිස්තුවක් ගේන්න කියලා නඩරාජ රවිට කියනවා. ඊට පස්සේ නඩරාජ එන්න කියලා කිව්ව හැමෝම එයාගේ ගෙදරට ඇවිත් වැඩ පටන් ගන්නවා. ඒ අතර නඩරාජ එයාගේ දුව ගැන බලන්නත් අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ශ්වේතට වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා තෝමස්ට කියන විදිහ. තෝමස් ශ්වේතව ලෙහලා පිස්තෝලේ ඔලුවට තියාගෙන වොෂ්රූම් එකට එක්කගෙන යනවා. මේ අතර ඩේවිඩ් මැසේජ් කරපු ඩිවයිස් වල IP ඇඩ්‍රස් හොයාගෙන ඒ තැන් වලට නඩරාජ ඔෆිසර්ස්ලා දෙන්න පිටත් කරලා යවනවා. ඒත් එක්කම ඊළඟට අපිට පෙන්නනවා ශ්වේත තෝමස්ට පහර දීලා එතනින් පැන ගන්න හදන විදිහ. මේ වෙලාවේ ශ්වේතට පුළුවන් වෙනවා තෝමස්ගේ අතේ තිබ්බ පිස්තෝලේ අරගෙන වෙඩි තියන්න. ඒත් ඒ උණ්ඩ දෙකෙන්ම බේරෙන තෝමස් මේ වෙලාවේ මුණ්ඩ දාගෙන අයින් කරලා කියන්නේ වෙඩි තියන්න එපා. මම තෝමස් කියලා. ඉතින් මේ තෝමස් ශ්වේත කියන්නේ කපල් එකක්. ඒ තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙහෙම දෙයක් කරන්නේ කොහොමද කියලා ශ්වේත තෝමස් එක හොඳටම තරහින් තමයි ඉන්නේ. මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන් කියන තෝමස් දැන් එයාව විශ්වාස කළා එයා කියන දේ කරන්න. හැමදේම පස්සේ විස්තර කරන්නම් කියලා කියනවා. එහෙම කියන තෝමස් ඩේවිඩ් ආපහු එන්න කලින් ශ්වේතව හිටපු විදිහටම ගැට ගහනවා. මේ අතරේ නඩරාජ අර වෑන් එක හොරකම් කරනවා දැක්ක සාක්ෂිකාරයවත් ගෙන්නගෙන එයාගෙන් විස්තර අහන ගමන් තමයි ඉන්නේ. ඒ දරා හොඳටම බීලා හිටියා කියන මේ මිනිස්සයා එයක් දැක්ක දේවල්
නටරාජ්ට කියනවා. මේ වෑන් එක හොරකම් කරන්න ආව තෝමස්ගේ හැඩරුවත් මේ කෙනා කියන අතරතුරේදී කඩසටහනකුත් දැනගන්නවා. ඒත් කලින් ඇඳපු චිත්‍රත් එක්කම ඒ මූණ ගැලපෙන්නේ නැහැ කියලා තමයි එතන ඉන්න ඔෆිස් කෙනෙක් කියන්නේ. මේ අතරේ CCTV රෙකෝඩ් වලට අනුව නටරාජ දැනගන්නවා තප්පර 10ක් වගේ ඇතුළත ශ්වේතාව වෑන් එකට දාගෙන එතනින් ගිහිල්ලා තියෙනවා කියලා. ඒ වගේ පොඩි වෙලාවකින් මේ දේ කරන්න නම් අනිවාර්යයෙන් මෙතන සැකකාරයෝ දෙන්නෙක් ඉන්නවා කියලා නටරාජන් කියනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හිරේ හිටිය කෙනෙක් වෙන්න ඇති කියලා නටරාජන් මේ වෙලාවේ සැක කරනවා. මේ අතරේ ඩේවිඩ් කෑමෙක්කුත් හදලා ශ්වේතට කවන්න කියලා තෝමස්ට දෙනවා. ශ්වේතා කන ගමන් ඉන්නකොට එයා දකිනවා එතන බිබෙట్లా තියෙන උණ්ඩයක්. ඉතින් මේ දේ ඩේවිඩ් දැක්කොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතන ශ්වේතා තෝමස්ට පෙන්නනවා. ඩේවිඩ්ට හොරෙන් තෝමස් මේ උණ්ඩය ගන්න යනකොටම ඩේවිඩ් කතා කරලා අහන්නේ කොහෙද යන්නේ කියලා. දිගින් දිගටම ඩේවිඩ් තෝමස්ගෙන් ප්‍රශ්න කරන නිසාම ශ්වේතා මේ වෙලාවේ අසනීපයි වගේ බොරුවට රඟපාලා ඩේවිඩ්ගෙන් දෙන්නම බේර ගන්නවා. මේ අතරේ රවි නටරාජ්ට කියන්නේ පහුගිය අවුරුදු 4ම පෙරුමාල් පාඩු පිට බිස්නස් කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා. ඒකෙන් බේරෙන්න තමයි ශ්වේතට හොඳ පවුලකින් මනමාලයක් බලලා තියෙන්නේ. ඒ වගේම ශ්වේතගේ සහ පෙරුමාල්ගේ නමට ලොකු රක්ෂණ ඔප්පුවක් අරගෙන තියෙනවා කියලා රවි කියනවා. රවි අදහස් කරන විදිහට පෙරුමාල් මේ රක්ෂණ වන්දිය ගන්න හිතාගෙන එයාගේම දුව පැහැරගත්තා වෙන්නත් පුළුවන්. ඒ කතාවත් එක්කම නටරාජන් සම්පූර්ණයෙන්ම එකඟ නොවුනත් පෙරුමාල්ට හොරෙන් එයාගේ ෆෝන් එකත් හැක් කරනවා. මේ අතරින් පෙරුමාල්ට ගෙදරින් කෝල් එකක් එන නිසාම ඉක්මනටම ගෙදරට ගිහින් එන්නම් කියලා පෙරුමාල් මෙතනින් පිටත් වෙලා යනවා. ගෙදරට යන පෙරුමාල් මේ වෙලාවේ දකිනවා ශ්වේතගේ මනමාල එයාගේ ගෙදර කට්ටියත් එක්ක ඇවිත් ඉන්න විදිහ. මේත් එක්ක තවත් කලබල වෙන පෙරුමාල් ශ්වේතගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා නිසාම එයා එහෙ ගිහින් කියලා බොරුවක් කියනවා. මේ සිදුවීම් අතරේ තෝමස් ශ්වේතට හැමදේම පැහැදිලි කරලා දෙනවා. ඉතින් තෝමස්ගේ හිතේ නම් තියෙන්නේ වෙනම අදහසක්. තෝමස්ට ශ්වේතව කසාද බඳින්න ඕන නම් සල්ලි ඕනේ. ඒ නිසා තමයි ලොකු අවදානමක් නැති නිසාම තෝමස් ශ්වේතව පැහැර ගන්න තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම ඩේවිඩ්ගේ තමයි මේ ප්ලෑන් එක කියන තෝමස් ශ්වේතට කියන්නේ ඩේවිඩ් කියන්නේ එයා වැඩ කරන තැන ඉන්න කෙනෙක් කියලා. ඉතින් ශ්වේතා නම් මේ වෙලාවේ කියන්නේ සල්ලි ඔක්කොම එයාලා දෙන්න අරගෙන පැනලා යමු කියලා. හැබැයි ඊට කලින් එක වතාවක් ශ්වේතට ගෙදර ගිහින් එන්න ඕනේ කියලා ශ්වේතා කියනවා. මේ අතරේ පෙරුමාල්ට කෝල් එකක් ගන්න කියලා හිතාගෙන ඩේවිඩ් එළියට ඇවිල්ලා තමයි ඉන්නේ. මේ වෙලාවේ පෙරුමාල්ට කෝල් එකක් ගන්න යන ඩේවිඩ් කියන්නේ ශ්වේතාව ඕන නම් කෝටි 8ක් ඕනේ කියලා. ඒ වගේම ඒ සල්ලි ඔක්කොම 2000 නෝට් වලින් ලෑස්ති කරන්න කියලා ඩේවිඩ් කියනවා. ඩේවිඩ් කියන විදිහට වැඩ ටික සිද්ධ වුණේ නැත්නම් ශ්වේතාව දූෂණය කරනවා කියලා පෙරුමාල්ට තර්ජනය කරනවා. ඉතින් මේ අතරේ නටරාජ් එයාගේ ටීම් එකත් එක්කම පෙරුමාල්ගේ ෆෝන් එක හැක් කරපු නිසාම මේ කෝල් එක එයාලත් අහගෙන තමයි ඉන්නේ. ඒත් ඒ ගැන කිසිම දෙයක් පෙරුමාල් දන්නේ නැහැ. ඒ වගේම නටරාජ් ඩේවිඩ් කෝල් ගන්න තැනට යවපු ඔෆිසර් කෙනෙකුත් මෙතන ඉන්නවා. මේ ඔෆිසර් ඩේවිඩ්ව දකින්න කලින් ඩේවිඩ් මේ කෙනාව දකින්න නිසාම ඉක්මනින්ම එතනින් යනවා. ඒත් ඒ කෙනාගේ බයික් එකෙන් ඩේවිඩ්ව දැනගන්න පුළුවන් වෙනවා මේ ඉන්නේ පොලිස් ඔෆිසර් කෙනෙක් කියලා. ඊට පස්සේ තින් පෙරුමාල් නටරාජ්ට කතා කරලා මේ විස්තරය කියනවා. ඒත් කෝටි 10ක් ඉල්ලුවා කියලා තමයි පෙරුමාල් මේ වෙලාවේ කියන්නේ. මේ දේ අහගෙන ඉන්න රවි කියන්නේ එයා බොරුවට රංගපාලා අපේ වෙලාව නාස්ති කරනවා කියලා. ඒත් එකම කලබලෙන් වගේ ආපහු එන ඩේවිඩ් තෝමස්ට කියනවා එයා ගිය තැන පොලිසිය කෙනෙක් හිටියා කියලා. මේ නිසා ඩේවිඩ් ආයමත් ෆ්‍රැන්කෝව පෙරුමාල්ගේ ගෙදරට ඔත්තු බලන්න යවනවා. මේ අතරේ පෙරුමාල්ගේ සෙක්‍රටරි අහන්නේ ඇයි නටරාජ් බොරු ගාණක් කිව්වේ කියලා. මොකද ඒ කෝටි 8 මිලියනයක් විතරයි හොඳ සල්ලි. අනිත් ඔක්කොම කළු සල්ලි කියලා පෙරුමාල් කියනවා. ඉතින් නටරාජ් රිටයර් වුණත් පොලිස් ඔෆිසර් කෙනෙක් නිසාම අවදානමක් ගන්න ඕන නැති නිසා තමයි එහෙම කිව්වේ කියලා පෙරුමාල් කියනවා. මේ අතර ඩේවිඩ් කෝල් ගත්ත තැන හිටපු ඔෆිසර් එතන තිබුණු ටයර් පාරක ෆොටෝ එකක් නටරාජ්ට යවනවා. ඒත් එකම ඩේවිඩ් මේ වෙලාවේ ප්ලෑන් කරන්නේ එපා කියද්දිත් මේක පොලිසියට යවා ගත්තා කියන්නේ වැඩේ බරපතලකම පෙරුමාල්ට තේරිලා නැහැ. ඒ නිසා කෙල්ලගේ අතක් හරි කකුලක් හරි කපලා යවන්න ඕනේ කියලා ඩේවිඩ් තෝමස්ට කියනවා. මේ දේ අහන තෝමස් ටිකක් කලබල වුණත් ඒ කිසිම දෙයක් ඩේවිඩ්ට දැනෙන්න දෙන්නේ නැහැ. ඒත් එකම පිහියකුත් අරගෙන ශ්වේතා ළඟට යන ඩේවිඩ්ගෙන් තෝමස් මේ පිහිය උතුරගන්නේ මං ඒක කරන්නම් කියලා. ඒ සිදුවීමෙන් පස්සේ ඩේවිඩ් තෝමස් එක්ක එන්නේ පෙරුමාල්ට සල්ලි අරගෙන එන්න කිව්ව තැනට. මෙතනට එන ඩේවිඩ් සවලකුත් තෝමස්ට දීලා කියන්නේ වලකාරන්න කියලා. ඒත් එකම අපිට පෙන්නනවා නටරාජ්ගේ ටීම් එකට මේ වෙනකන් හොයාගත්ත තොරතුරුත් එක්කම එක කාර් එකක් ගැන සැකයක් හිතෙන්න පටන් ගන්නවා. මේ අතරේ රවි ආයමත් කියන්නේ මේ දේ පිටිපස්සේ ඉන්නේ පෙරුමාල් වෙන්නේ නැති කියලා. ඒත් ඇත්තටම පෙරුමාල්ගේ රක්ෂණ ආවරණය තියෙන්නේ ගුවන් කොල්ල කෑම් වලට විතරයි කියලා නටරාජ් හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ ඩේවිඩ්ගේ පණිවිඩයකට ෆ්‍රැන්කෝ එයාව හම්බ වෙන්න ඇවිත් ඉන්න විදිහ. පාර්සල් එකක් දෙන ඩේවිඩ් කියන්නේ මේක පෙරුමාල්ට ලැබෙන්න සලස්වන්න කියලා. ඒ අතරේ තින් පෙරුමාල් ඩේවිඩ්ට දෙන්න ඕනේ කෝටි 8 ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඒත් එකම එතෙන්ට එන නටරාජ් GPS tracker එකක් පෙරුමාල්ගේ සල්ලි බෑග් එකට දාලා කියන්නේ එයා සල්ලි අරගෙන යන තැන මේකෙන් අපිට දැනගන්න පුළුවන් කියලා. මේ කතාව අතරෙම තමයි ෆ්‍රැන්කෝට දුන්න අර පාර්සල් එක ගේට්ටුවක් උඩින් ඇවිත් පෙරුමාල් ඉන්න තැනට වැටෙන්නේ. ඉතින් මේක ඇතුලේ තියෙන්නේ ශ්වේතාගේ කපපු කෙස් වල ෆොටෝ එකක්. ප්ලෑන් එක වෙනස් කරා කියලා කෝල් එකක් දෙනකන් ඉන්න කියලා මේ ෆොටෝ එක පිටුපස්සේ ලියලා තියෙන දේ පෙරුමාල් දකිනවා. ඒ වගේම ආයෙත් වතාවක් පොලිසිය මෙතිහත් කරගත්තොත් ශ්වේතාගේ ජීවිතේ නැති වෙයි කියලාත් එයා ලියලා තියෙනවා. මේ දේත් එක්කම හොඳටම බය වෙන පෙරුමාල් GPS tracker එක ආපහු නටරාජ්ට දීලා කියන්නේ මම එයාට සල්ලි දීලා දුවව බේර ගන්නම් කියලා. ඉතින් මේ වෙනකන් කරපු දේවල් වලට පෙරුමාල් නටරාජ්ට සල්ලි දීලා කියන්නේ මේ දේට තවදුරටත් මැදිහත් වෙන්න එපා කියලා.
මේ අතර ඩේවිඩ් තෝමස් එක්ක ආපහු ශ්වේතව හිර කරලා ඉන්න තැනට එනවා. මේ වෙනකොට ඩේවිඩ්ට තෝමස් සහ ශ්වේත ගැන සැකයක් ඇති වෙලා තියෙන නිසාම තෝමස්ගෙන් කෙලින්ම අහන්නේ ඒ කෙල්ලව දන්නේ කොහොමද කියලා. මේ වෙලාවෙත් කොහොම හරි තෝමස් ඩේවිඩ්ට බොරුවක් තමයි කියන්නේ. පහුගිය ටිකේම තෝමස් ශ්වේතගේ පස්සෙන් ගියත් එයා කැමතුනේ නෑ කියන තෝමස් කියන්නේ ඒකේ පලිය ගන්න හිතාගෙන තමයි ශ්වේතව පැහැරගමු කිව්වේ කියලා. ඒත් එක්ක මේ දේ අහන ඩේවිඩ් තෝමස්ට කියන්නේ තව එක කෝල් එකක් ගන්න තියෙනවා. ඒකත් අරගෙන එන්නම් කියලා එළියට යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ පෙරුමල්ගේ සල්ලිත් අරගෙන ආපහු ගෙදර එන නටරාජ්ව. නටරාජ් මේ වෙලාවේ එයාගේ ටීම් එකටත් සිද්ධ වුණ දේ පැහැදිලි කරලා එයාලගේ මහන්සි වෙනුවෙන් ගාණක් දීලා පිටත් කරලා යවනවා. මේ අතරම නටරාජ්ගේ දුවව බලන්න එයාගේ ඩොක්ටර්ත් ගෙදරට එනවා. රවි නටරාජ්ගේ ගෙදරින් යන්න කලින් එයාට කියන්න දෙයක් තියෙනවා කියලා කියනවා. ඉතින් රවි කියන විදිහට ශ්වේතා තව සිම් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් හැමදාම රැට එක නම්බර් එකට කෝල් එකක් අරගෙනත් තියෙනවා. ඒ නම්බර් එක අයිති කෙනා තෝමස් කියලා මේ වෙනකොට රවි හොයාගෙන තියෙනවා. මේ දේත් එක්කම නටරාජ්ට ආයමත් සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. ශ්වේතා තෝමස් කියන කෙනත් එක්ක එකතු වෙලා කරපු වැඩක් වෙන්න පුළුවන් කියලා. මේ අතරේ ආයමත් පෙරුමාල්ට කෝල් එකක් ගන්න ඩේවිඩ් කියන්නේ සල්ලිත් අරගෙන එන්න ඕනේ තැන. ඉතින් ඩේවිඩ් මේ පාර කියන්නේ එයා තෝමස් එක්ක එකතුලා හරපු වල ළඟට එන්න කියලා. නටරාජ් මේ වෙලාවේ එයාගේ දුවගේ ඩොක්ටර්ත් එක්ක කතා කර ඉන්න නිසාම එයාට කෝල් එක මග ඇරනවා. නටරාජ්ගේ දුවව චෙක් කරලා කාමරෙන් එළියට එන ඩොක්ටර් කියන්නේ එයාගෙන් කිසිම ප්‍රගතියක් නැහැ කියලා. මේ දෙයට ප්‍රතිකාර කරන්න නම් සිංගප්පූරු අරගෙන යන්න ඕනි කියලා වගේම මිලියන 10ක් වගේ ඒකට වියදම් වෙයි කියලා ඩොක්ටර් කියනවා. ඒත් මේ වෙනකොට දුවගේ බෙහෙත් වලට වියදම් කරලා තියෙන නිසාම නටරාජ්ට ඒ තරම් ලොකු මුදලක් හොයාගන්න විදියක් නැහැ කියලා නටරාජ් දන්නවා. ඩොක්ටර් ගෙදරින් ගියාට පස්සේ නටරාජ් රවි කිව්ව දේ ගැන ටිකක් කල්පනා කරලා බලන්න පටන් ගන්නවා. ඒත් එක්කම පෙරුමල්ට තවත් කෝල් එකක් එනවා කියලා නටරාජ් දකිනවා. ඉතින් මේ කෝල් එකේ කියන්නේ සල්ලි බෑග් දෙකකට දාලා අරගෙන එන්න කියලා. එකක් කලින් කිව්ව තැන තියන්න. අනිත් එක ඒ ළඟම තියෙන උණ කැලෑමෙන් තියන්න කියලා කියනවා. හැබැයි මේ කෝල් එක අරගෙන තියෙන්නේ නම් ඩේවිඩ් නෙමෙයි. තෝමස් ශ්වේතත් එක්ක එකතු වෙලා තමයි අන්තිම මොහොතේදී ඩේවිඩ්ගේ ප්ලෑන් එක මේ විදිහට වෙනස් කරන්නේ. මේ ගැන තවත් හිතන නටරාජ් එයාගේ දුවව කාර් එකට දාගෙන අන්තිම කෝල් එකේදී කිව්ව චර්ච් එක ළඟට යන්න පිටත් වෙනවා. මේ අතරේ පෙරුමාලුත් සල්ලි බෑග් දෙක කිව්ව තැන් දෙකට ගිහින් දාන ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ ඩේවිඩ් ආයමත් ඇවිත් තෝමස්ට කියන්නේ දෙන්නගේම පාස්පෝර්ට් දෙක හදලා අරගෙන ආවා කියලා. ඒ වගේම තෝමස් ළඟ තිබුණ පිස්තෝලේ ඩේවිඩ් මේ වෙලාවේ ඉල්ල ගන්නවා. මේ අතරේ පිස්තෝලේ උණ්ඩ බලන ඩේවිඩ් තෝමස්ගෙන් අහන්නේ ඉතිරි උණ්ඩ දෙකට මොකද්ද සිද්ධ වුනේ කියලා. මේ වෙනකොට ඩේවිඩ් හොඳටම දන්නවා තෝමස් ශ්වේතට ආදරය කරනවා කියලා. ඒ නිසා අනිත් බඩු ටික කාර් එකට දාගන්න කියන ඩේවිඩ් තනියම ශ්වේත ළඟට යනවා. මේ වෙලාවේ ඩේවිඩ් තෝමස් ගැන බොරු ගොඩක් ශ්වේතට කියනවා. ඉතින් තෝමස් කියන්නේ ගොඩක් කෙල්ලෝ ආශ්‍රය කරපු කෙනෙක්. මේ දේ තෝමස්ගේ බොරුවක් කියන ඩේවිඩ් කියන්නේ ශ්වේතගෙන් සල්ලි ගන්න ඕන නිසා තමයි මෙහෙම කරේ කියලා. ඒත් මේ කිසිම දෙයක් තේරුම් ගන්න නැති ශ්වේතට ඩේවිඩ් කියන්නේ මම තමයි තෝමස්ගේ මාමා කියලා. ඉතින් මේ දේත් එකම ඩේවිඩ් ශ්වේතට සීනත වෙන්න බෙහෙත් එකක් බලෙම පොවනවා. ඒත් එකම අපිට පෙන්නන්නේ මීට පොඩි වෙලාවකට කලින් වෙන සිදුවීමක්. පරණ චර්ච් එක ළඟදී නටරාජ් ඩේවිඩ්ව හම්බ වෙලා තියෙනවා. නටරාජ් මේ වෙලාවේ ඩේවිඩ්ට කියන්නේ තමසෝ ඕන නම් මට ආයමත් අවුරුදු 15කට හිරේ දාන්න පුළුවන්. ඒත් මම දැන් ආවේ ඒ දෙයට නෙවෙයි කියලා. ඉතින් එහෙම කියන නටරාජ් එයාට ලැබෙන්න දෙන සල්ලි වලින් මිලියන 10ක් එයාගේ දුව වෙනුවෙන් ඉල්ලනවා. ඒ වගේම නටරාජ් තමයි ඩේවිඩ්ට කියන්නේ ශ්වේතා තෝමස්ට අවුරුදු 2ක් තිස්සේ ආදරය කරනවා කියලා. ඒත් එකම අපිව ආයමත් අරගෙන යන්නේ කතාවේ වර්තමානයට. සීනතෝ ඉන්න ශ්වේතාවත් කාර් එකට දාගන්න ඩේවිඩ් තෝමස් එකම එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ ශ්වේතාව පෙරුමාල්ට බාර දෙන්න කිව්ව තැනට එන ඩේවිඩ් එයාව එතනින් තියලා එන්නම් කියලා තෝමස්ට කියනවා. ඒ විදිහට තෝමස් ශ්වේතාව අරගෙන යන අතරතුරේදී ඩේවිඩ් එතනින් පිටත් වෙලා යන්නේ එයාගේ සල්ලි බෑග් එක අරගෙන එන්න කියලා හිතාගෙන. ඒ වගේම තෝමස්ත් ශ්වේතාව ගැට ගහලා තියෙන අත් කකුල් ලිහලා පිස්තෝලෙත් එතනින්ම තියලා එයාත් යන්නේ සල්ලි බෑග් එක ගන්න. ඩේවිඩ් යන්නේ තෝමස් හාරපු වල ළඟට වගේම තෝමස් යන්නේ උණ කැලේ දාලා තියෙන ශ්වේතාව පැහැරගෙන ආව කාර් එක ළඟට. ඉතින් අවසාන වතාවේදී තෝමස් පෙරුමාල්ට කතා කරලා කියලා තියෙන්නේ සල්ලි බෑග් දෙකෙන් අර වලට දාන බෑග් එක බොරු කොළ කැලේ වලින් පුරවන්න කියලා. ඉතින් ඩේවිඩ්වත් ඒ විදිහට රවට්ටන තෝමස් කෝටි 8ම එයාගේ කරගන්නවා. ඒත් මේ තැන් දෙක ගැන දන්න නටරාජ් තෝමස් එන පාරේ මේ වෙනකොට මග බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තෝමස්ට පහර දෙන නටරාජන් තෝමස්ගේ අතට වාහනේටම තියලා හෑන්ඩ් කෆ් දානවා. ඒත් නටරාජ් නොදැනීම එයාගේ පිස්තෝලේ එතනින් බිමට වැටෙනවා. ඊට පස්සේ ඉතින් නටරාජන් වෑන් එක ඇතුලේ තියෙන සල්ලි බෑග් එකෙන් එයාට ඕන ගාන අරගෙන හෑන්ඩ් කෆ් වල යතුරක් තෝමස් ඉන්න තැනට විසිකලා මෙතනින් පිටත් වෙලා යනවා. මේ අතරේ සීය නැතුව හිටපු ශ්වේතර සීයේ එනවා. ඒත් එකම එයාට මතක් වෙනවා ඩේවිඩ් තෝමස් ගැන කියපු දේවල්. ඒත් එක්කම පෙරුමාල් ඩේවිඩ් කිව්ව උමග ළඟට ආවත් මේ වෙනකොට ශ්වේත එතන නෑ කියලා එයා දැනගන්නවා. ඒත් එකම තෝමස් දකිනවා එතන වැටලා තියෙන පිස්තෝලය. මේ පිස්තෝලේ අරගන්න තෝමස් ඊළඟට try කරන්නේ හෑන්ඩ් කෆ් වල යතුරු කොහොමද හොයාගන්න. මේ අතරේ හොඳටම තරහ ගිහින් ඉන්න ඩේවිඩ් මෙතෙන්ට එනවා. ඒත් එකම තෝමස්ට පුළුවන් වෙනවා යතුරු අරගෙන හෑන්ඩ් කෆ් ගලව ගන්න. උඹ නියම තත්ත්වයේ පෙන්වුවා නේද කියන ඩේවිඩ් තෝමස්ට ගහගෙන යනවා. මේ අතරේ නටරාජ් එයාගේ දුවත් එක්ක සින්දුවක් කියන ගමන් තමයි යන්නේ. ඒත් එකපාරටම දුවට අමාරු වෙන නිසාම නටරාජ් හොඳටම කලබල වෙනවා. ඒ වගේම මේ වෙලාවේ කාර් එකේ හීටර් එක වැඩ කරන්නේත් නැහැ. කොහොම හරි මේ වෙලාවේ හොඳටම රන් වෙන ගමන් ඉන්න ඩේවිඩ් තෝමස්ට කියන්නේ අවුරුදු 15ක් හිරේ ගිහින් මම මගේ ජීවිතේම නැති කරගත්තේ ඔයා වෙනුවෙන් කියලා. තෝමස් ඩේවිඩ් ගැන හිතාන ඉන්න විදිය ගොඩක්ම වැරදි කියලා තමයි තෝමස් මේ වෙලාවේ තේරුම් ගන්නේ.
මොකද තෝමස් ලොකු වෙනකම්ම කන්න බොන්න වගේම ජොබ් එකක් දීලා තියෙන්නේ ඩේවිඩ් හිරේ ඉන්නකොට එයාට උදව් කරපු මැරියෝ ටික. ඒ වෙනුවෙන් ඩේවිඩ් එක වේලක් කාලා ඉතුරු වේල් දෙකම ඒ මැරියෝ වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඉතින් ඒ හැමදේම කරලත් එලි කනෙක්ෂන් එකක් හදාගෙන එයාලා මාර්ගෙන් තමයි තෝමස්ව බලාගන්න කට්ටිය එවලා තියෙන්නේ. ඒ වගේම තෝමස් පොලිසියේ ඉන්නකොට රුපියල් 8,000ක ඇප දීලා බේරගෙන තියෙන්නේ ඩේවිඩ්ගේ කීමට. ඉතින් අවසානයේ තෝමස්ගේ මාමා එයා වෙනුවෙන් කරපු කැපකිරීම දැනගත්තත් සුවේතගේ අතින්ම තෝමස්ට මැරෙන්න සිද්ධ වෙනවා. මොකද ඩේවිඩ් තෝමස් ගැන සුවේතට කිව්ව දේවල් එක්ක සුවේතට දුකත් එක්කම තියෙන තරහ නිසා තමයි තෝමස්ට වෙඩි තියලා දාන්නේ. මේ අතරේ සිහිය නැතුව ඉන්න නටරාජ්ගේ දුව නටරාජ් බේරගන්න පුළුවන් හැමදේම කරනවා. ඒත් එකම කරන්න දෙයක් නැති නිසාම නටරාජ් එයා අරගෙන ආව සල්ලි ටික එක තැනක දාලා ගිනි ගොඩක් ගහන්න එයාගේ දුවගේ සීතල අඩු වෙන්න කියලා හිතාගෙන. ඉතින් ඒත් එක්කම තමයි මැරෙන්න ගියපු නටරාජ්ගේ දුවට ආයිමත් සිහිය එන්නේ. ඉතින් සල්ලි නිසා අවසානයේ ඩේවිඩ්ට එයාගේ තෝමස්වත් අහිමි වෙනවා. කොයිතරම් සල්ලිත් තිබුණත් ජීවිතේක වටිනාකම ඒ කිසිම දෙයකින් මනින්න බෑ. ඒ වගේම වංචාවෙන් හම්බ කරන හැම සතයක්ම කවදා හරි නැති වෙලා යනවා කියන පණිවිඩය අපිට දෙන ගම මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාවත් මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම් ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.